මා වෙත සහඋපන් සහනූපන් ජීවිත සඳහා මගේ ජීවන ගති ප්‍රේමයේ ශුභාරංචිය වෙත නැවත එන්න. In nomine Patris et Filii et Spiritus Sancti. Amen. Laudetur Jesus Christus. සියලු ජීවිතය මට අයිති බව ස්වාමින් වහන්සේ පවසන අතර කිසිවෙකුට මගේ කෝපයට හා විනිශ්චයට මුහුණ නොදී කැමැත්තෙන් මිනිස් ජීවිතයක් විනාශ කිරීමට හෝ විහි විනාශයට එකඟ වීමට නොහැකිය. මන්ද පරිගැනීම මගේය. ඔබව රැවටීමට ඉඩ නොදෙන්න මගේ සහෝදර සහෝදරියනි. සාතන් බලය බෙදා නොගනි. ඔහු එසේ කරන බව පෙනේ නම් එයින් ප්‍රයෝජන ලබන අය ඒ සඳහා බොහෝ සෙයින්ගේ විය යුතුය මිනිස් ආත්ම සමග. සිව්වන සියවසෙන් පසු කිතුනුවන් සඳහා යක්ෂයාගේ සහ මිත්‍යා දෘෂ්ටිකයින්ගේ ආත්මාරක්ෂව යන යෙදුම පිළිබඳ අර්ථ නිරූපණය අනුවර්තනය කරන ලද කැටකිස්වාදයේ විධිමත් ලෙස නිවැරදි කිරීමට වෙරිටාටිස් මිෂියෝට බලයක් නොමැත. මෙම පදය ඇත්ත වශයෙන්ම අනතුරක් වළක්වා ගැනීමට හෝ අපසරණය කිරීමට සියලුම සතුන්ට ආවේනික හෝ අවිඥානික ප්‍රතීකයක් ලේබල් කරයි. නමුත් ඒ දැන් ලෝකයේ සියලුම ප්‍රචණ්ඩත්වය සඳහා ව්‍යාජ සාධාරණීකරණයක් බවට පත්වී ඇතිවා පමණක් නොව ගණන් කළ නොහැකි මිනිස් ආත්මයන් සඳහා මාරාන්තික උගුලක්ද වී ඇත. කෙසේ වෙතත් ජේසුස් වහන්සේගේ උපකාරයෙන් මෙම ප්‍රචණ්ඩකාරය සංකල්පය ප්‍රතික්ෂේප කර උන්වහන්සේට කීකරු වීමට ඔබට බලය ලැබෙනු ඇත. එය ප්‍රචණ්ඩත්වය මත ගොඩනගා ඇති සහ පවත්වාගෙන යන නූතන සමාජයට තර්ජනයක් ලෙස ඔබේ සුව පහසු ජීවිතය අහිමි වීමට හේතු වූද. ජේසුස් වහන්සේගේ ශුද්ධ වූ හදවත සහ කන්‍යා මරියතුමියගේ නිර්මල හදවත අපට ආශිර්වාද කර ආරක්ෂා කරත්වා.